ආපදාවෙන් පීඩාවටපත් පුද්ගලයන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ආපදාවෙන් පීඩාවටපත් පුද්ගලයන් සඳහා සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබා ගැනීමට කිසිදු නීත්‍යානුකූල දැනුම් දීමක් සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් පවසනවා. එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ ආපදාවට මුහුණ දුන් ජනතාවට සහන ලබා දීමේදී ග්‍රාම නිලධාරීන්වරුන්ට විවිධ බලපෑම් එල්ලවන බවටයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමිත් කොඩිකාර මහතා මේ බව සඳහන් කරනු ලැබුවා. උපුටා ගැනීම මේ ප්‍රජා ශක්ති කමිටුව පිහිටෙව්වේ මේ රටේ සංවර්ධන කටයුතු වලට සහ දිලිදු බව තුරන් කිරීමේ කටයුතු වලට අදාළව. කිසිම වෙලාවක ආපදා සම්බන්ධයෙන් අපි දැක්කේ නෑ චක්‍රලේඛනයක ප්‍රජා සංවර්ධන ශක්ති කමිටුවට බලය දීලා තියෙනවා. විශේෂයෙන් ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නිලධාරීන් හැටියට ආපදාවක් සිදුවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමේදී දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ. ගමේ ඉන්න දේශපාලඥයාට මේ සම්බන්ධයෙන් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් කරන්න ඕන නීති අනුකූලව. වර්තමාන රජයේ දේශපාලකයින් මේ වන විට දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා. සමහර තැන්වල විවිධ පෝරමාරන් ඔවුන් බෙදනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රාදේශීය සභා කොට්ටාසයක මන්ත්‍රීවරියක් ඒ ගමේ සියලු දෙනාට රුපියල් 25000ක් ලබා දීමේ පෝරමය ලබා දීලා තියෙනවා. එහෙම දෙන්න බෑනේ. ඒ දෙනකොට නිසි ප්‍රමිතියක් නැහැ. ජනාධිපතිතුමා රුපියල් 25000 දෙන්න කියනවා සුද්ධ කරන තැනකට. ඒකට ආපදාවක් වෙන්න ඕනි. නැතුව ගමේ හැමදෙනාටම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඒක දෙන්න බෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නාගරික මන්ත්‍රීවරු, විවිධ කොට්ටාස සභා නායකයෝ තමන්ගේ බලය අතට අරන් නිලධාරීන්ට බලපෑම් කරන එක වහාම නවත්වන්න. ජනාධිපතිතුමාගෙන් අපි දැඩි ලෙස ඉල්ලනවා මේ බලපෑම නවත්වන්න. යනුවෙන් ඔහු මේදී ප්‍රකාශ කරනු ලැබුවා.